මේ ලෝකේ සියල්ල පවතින්නේම සම්බන්ධතා මත. හරියට මකුළු දැලක පැටලුණු මකුළුවෙක් වගේ. අපි හැමෝම ගැලවෙන්න බැරි තරම් සම්බන්ධතාවල පැටලිලා ඉන්නේ. ඒ සම්බන්ධතා නිසා තමයි යුතුයකම් වගකීම් කියන හැම දෙයක්ම සැකසීලා තියෙන්නේ. අපි මේ මානව සම්බන්ධතාවලට හරිම කෑදරයි. සම්බන්ධතා අඩු ලෝකයේ කොච්චර ලොකු සැහැල්ලුවක් තිබුණත් විවිධ සම්බන්ධතා මැදි කරගෙන ඉන්න අපි හරිම කැමතියි. බැඳීමක් ලස්සන වෙන්න නම් තේරුම් ගැනීම කියන දේ ඉතාම වැදගත්. ඒ කියන්නේ අපි සම්බන්ධය පවත්වන්න අනෙක් පාර්ශ්වයේ මොන විදිහේ කෙනෙක්ද? එයාගේ සිතුම් පැතුම් වල ස්වභාවය මොන වගේද? එයා විවිධ අවස්ථාවල හැසිරෙන මොන විදිහටද? ඇයි එයා එහෙම වෙන්නේ? ඔය වගේ ප්‍රශ්න වලට අපි ළඟ සාධනීය පිළිතුරු තියෙන්න ඕනේ. එහෙම නොවුනහම අපි බන්ධනේ පවත්වන පාර්ශ්වයත් සමග නිතරම ගැටුම් ඇති කරගන්නවා. අපිට සම්බන්ධතා එපා වෙනවා. අන්න එතකොට ඕනෑම සම්බන්ධයක් දෙදරා යන පටන් ගන්නවා. දුක හිතෙනවා, කලකිරෙනවා. ඒ නිසා මේ ලෝකේ තියෙන සෑම මානව සම්බන්ධයකදීම තේරුම් ගැනීම කොටස ඉතාම වැදගත්. බැඳීමක් ඇතුලේ සතුටින් ඉන්න නම් හොඳ තේරුම් ගැනීමක් තියෙන්න ඕනේ. තේරුම් ගැනීමයි ඒ කෙනා ගැන දැන ගැනීමයි කියන්නේ දෙකක්. තේරුම් ගැනීම දැන ගැනීමට වඩා ගැඹුරුයි. ජීවිතයේ එක එක කාර්තුවලදී අපිට බහුතරයක් දෙනා මුණ ගැහෙනවා. අපි එයාලා හොඳට දැනගන්නවා. නමුත් අපිව තේරුම් ගන්න හරිම ටික දෙනයි. මෙතනදී අපේ මනස හදාගන්න ඕනේ ඒ පුද්ගලයාගේ හැටියට ජීවත් වෙන්න. අනුවර්තනය කියන්නේ ඒකට. ඒ කලාව හැමෝම තුළ තියෙනවද කියන ගැටලුව මතුවෙනවා. ඒ කෑල්ල හැමෝටම නැහැ කියලාත් මම පිළිගන්නවා. තේරුම් ගන්නවා කියන්නේ පුද්ගලයෙක් අපිට ඕමනා විදියට අපිට අවශ්‍ය ආකාරයට නිර්වචනය කරගන්න එකට නෙමෙයි. මිනිස්යාව මිනිස්සෙක් විදියට අවබෝධ කරගන්න එකට. ඒ කියන්නේ Taman එක ඉන්න පුද්ගලයාව ඒ පුද්ගලයා මේ විදිහයි කියලා එයාට සාපේක්ෂ විදියට අවබෝධ කරගන්න එක තමයි තේරුම් ගන්නවා කියලා කියන්නේ. එතනදී අපි ඒ පුද්ගලයාට ආවේනික ආකාරයට අවබෝධ කර ගැනීමක් අවශ්‍යයි. ඒ අවබෝධ කර ගැනීම නිසා අපිට පුළුවන් වෙනවා අනිත් පුද්ගලයාගේ වටිනාකම හා දුබලතා ප්‍රබලතා අපිට ආවේනික ආකාරයට ඔළුවේ රඳවා ගන්න. ඒ රඳවා ගන්නේ ඒ පුද්ගලයා සමග ගනුදෙනු කරන්න පහසු වෙනවා. අපිට මේ ලෝකේ කිසිම පුද්ගලයෙක් 100% තේරුම් ගන්න බෑ. මොකද ස්ථිර මිනිස්සු මේ ලෝකේ නැති නිසා. ඒ කියන්නේ පුද්ගල මනස කියන්නේ තප්පරයක් ගන්න වෙනස් වෙන දෙයක්. ඒ වෙනස් වෙන තත්ත්වයක් එක්ක මිනිස්සුත් වෙනස් වෙනවා. ඒක අපිට පුදුම වෙන්න දෙයක් නෙමෙයි. ඒක අපි පිළිගත යුතු තත්ත්වයක්. අනිත් එක අපිට කාටවත් 100% තේරුම් ගන්න බෑ. මොකද අපිත් මේ පොදු මානව කුලයට අයිති තවත් එක් මිනිස්සෙක්. සමහර වෙලාවට මුණ ගැහෙනවා අපි කියන්නේත් නැතුව අපිව තේරෙන අය. අපිට කේන්ති ගිහිල්ලා ඉද්දි අපි කේන්තින් බව දැනගෙන යාලා පාඩුවේ ඉන්න අය. අපි සතුටින් කියලා දැනගෙන අපේ සතුට නැති වෙන දෙයක් නොකර ඉන්න ඒ සතුට ආරක්ෂා කරන අය. එයාලා අපිව හිමියට කියව ගන්නවා. ඒක ඉබේම සිදුවෙන දෙයක්. අපි හැමෝම එකම ආකෘතියක මොලයක් හා හදවතක් එක ඉපදුනාට එක එක්කෙනා ඒ දෙකම පෝෂණය කරගන්න විදිය වෙනස්. දැනුම ආකල්ප සාහිත්‍ය විමර්ශනය අනෙක් මිනිස්සු එක්ක අත්දැකීම් හුවමාරු කරගන්න විදිහ ලෝකයේ කියවන විදිහ ඔය හැම දෙයක්ම එකිනෙකාට වෙනස්. ඒ වෙනස්කම් මත තමයි එක එක පුද්ගලයා මිනිස්සු දිහා බලන කෝණය වෙනස් වෙන්නේ. ඒ දේවල් වලින් හොඳට පෝෂණය වෙච්ච මිනිස්සු අනෙක් මිනිස්සුන්ව කියවනවා. එහෙම නොවුණු අය තම තමන්ට වාසි විදිහට විතරක් තමන්ගේ ළඟ ඉන්න කෙනාව තේරුම් ගන්නවා. තමන්ගේ ළඟ ඉන්න කෙනාව අවබෝධ කරගන්නවා. ඔය කියන අවබෝධය නැති වුනහම අපි ඇතුළේ ගැටුම් ඇති වෙනවා. අපේ අභ්‍යන්තර මානසික ගැටුම් නිසා අපි අනෙක් කෙනා එක ගැටෙන්න උත්සාහ කරනවා. ඒ පුද්ගලයාට අපිව තේරුම් ගන්න බැහැ කියන අවබෝධය හරි තියෙනවා කියන්නේ ඒක ලොකු තේරුම් ගැනීමක්. ඉස්සර වෙලාම ඔයා බලන්න ඔයාට යාව තේරුම් ගන්න පුළුවන්ද කියලා. මේ ලෝකේ හැමෝටම අනිත් කෙනාව තමන් අපේක්ෂා කරන විදිහට තේරුම් ගන්න බැහැ කියන අවබෝධය ලබා ගන්න පුළුවන් නම් බැඳීමක් පවත්වාගෙන යන්න පහසුයි. මේ ලෝකේ ජීවත් වෙනකොට අදාළ වෙන්නේ තමන් විසින් තමන්ව අවබෝධ කරගන්න ඕනේ කියන එක විතරයි. ඔයාව කොයිතරම් දුරට තේරුම් ගන්නවද ඒ තරම් දුරට තමන්ගේ ළඟ ඉන්න කෙනාව තේරුම් ගත්තාම ඇති. කිසිම කෙනෙක් 100% තේරුම් ගන්න යන්න එපා. ඒක කරන්න අමාරු දෙයක්.